Good morning. Emina, good morning. Emina කොහමද අත්තම්මලා ගෙදර? Happy? Happy? Is it doing good happy there? Good morning. Say good morning. Okay, come here. What is this? Guys, අපි එයාපෝට් එකේ ඉඳලා එනකොට ටිකක් රෑ වුණා වැස්සත් එක්ක මේ මොන දැන් තමයි අපි නැගිට්ටේ. අද දවල් වෙනකන් ටිකක් නිදාගත්තා. මෙයා නිදියන්න දෙන්නේ නැහැ මේ. එයා අපිට කලින් ඇහැරලා. එයාට කිසි මහන්සියක් නැහැ මේ ප්ලේන් එකේ ඇවිල්ලා. ඒ වුණාට එනකොට නම් උණ ගැවුණා නේද? එනකම්ම උනේ හිටියේ දැන් උන් නැති වෙලා. Emina, come. Come. Hi. Come here. Come. ඩුබායි වල මගේ ඊයේ තමයි ලාස්ට් ඩේ එක කියන්න ඉතින් දුකයි. ඒ නිසා මගේ තිබුණ බඩු ඔක්කොම වගේ මම අරන් එන්න try කරා. කොමරි අපි තුන් දෙනාගේම බෑග් තිබුණා 6ක් විතර. පාන්දර නැගිටලා බඩු ටික පැක් කරනකොට ඒ තිබ්බ බෑගුත් මදි වුණා. ඉතින් උදේ පාන්දර ගියා මම බෑග් හොයන්න. මොකද මට ඕන වෙලා තිබුණා මගේ ගාව තියෙන හැමදේම වගේ මෙහෙට අරන් එන්න. උදේ පාන්දර බඩු ටික පැක් කරා. ඉතින් ඒ ටික පැක් කරනකොට ඉඩමදි වුණා. ඉතින් ආපහු බෑග් එකක් අරන් යන්න ආවා. කිලෝ තියෙනවා ඇති වෙන්න. ඒ වුණාට බඩු ටික ඔක්කොම දාගන්න ඉඩමදි. මේ වෙලාවේ දැන් වෙලාව 5:00 උදේ. බෑග් එකත් දෙන්න බලමු. මේ කියන්නේ නෑ වගේ මට වෙන විදිහට තාත්තා ෂොප් එක ගන්න යන්න වෙයි වගේ. Oh, here. බෑග් දෙකක් තිබුණා. ඒ වුණාට මේ මට හරියන සයිස් එකක් තිබුණේ නැහැ. තව එක ෂොප් එකක් තියෙනවා මෙතන ගිහිල්ලා බලලා ඒකේ සෙට් උන් නැත්තම් අපාවිලා මේක ගන්නවා. ඊයේ ප්ලෑන් කරන් හිටියේ 6ට ගෙදරින් යන්න. ඉතින් දැන් වෙලාව 5:45යි. තාම බෑග් එකක් හොයන්න යන ගමන්. ගිහලා බලමු මේකට අනිවාර්යෙන් තියෙනවනේ මට ඕන බෑග් එක. මේක නම් බෑග් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මම ගත්තා බෑග් එක. හයට විනාඩි 5යි තියෙන්නේ. ඉතින් බෑග් එක ගත්තා. ටක්කාලා ගෙදර යන්න ඕනේ. ඉතුරු බඩු ටික පැක් කරගන්න. අදත් ඔන්න උදේ ඉඳලම වහිනවා guys. ඉතින් ඩුබායි වල රස්නේ කරවෙවි ඉඳලා ලංකාවට ආව දවසේ ඉඳලා වහිනකොට ඒක මාර ෆීල් එකක්. ඒත් ඔක්කොම වැස්සම් මඩ වෙනවා. මට ඩුබායි වල තිබ්බ බඩු ඔක්කොම අරන් එන්න ඕන නිසා මම එන්න කලින් ඒක කාගෝ එකක් දැම්මා. ඉතින් කාගෝ එක ඊට දන්නේ නැහැ. දවස් 45ක් යනවා කියලා කිව්වා ඒගොල්ලෝ. ගයිස් ඔන්න අපි යන්නයි කියලා හදන්නේ. කොමරි 7:00 වෙලාවක් තිබුණා. හලෝ සුදුවනික. සුදුවනික යනවා පුංචි බලන්න. සොක්ස් දෙකක් එළිය තිබුණා යනකොට දාගෙන යන්න කියලා මේ කොහමරි අවසානෙට හදිසියට රෑ පාන්දර පැක් කරන්න වෙලා ගියපු නිසා ඒවත් එක්කම දාලා පැක් කරලා දැන් ආපහු සොක්ස් දෙකක් ගෙන්න යනවා. 7:42යි වෙලාව. අපි 6ට යන්න කියලා හිතන් හිටියා. ඒක දැම්මා තමයි.
Baik kanan Kak, sedang. වතුර ටිකක් පොවන්න. ගයිස් ඔන්න අපි ෆයිනල් එයාපෝට් එකට ආවා. චෙක් ඉන් වෙලා ඔක්කොම කරලා අපි බබාට කැම ටිකක් කවනවා. Hi කියන්න. Say hi. Can you say hi? You ready to fly today? Huh? Emina, you ready to fly? ඉතින් ගයිස් මේ පාර අපි යන්නේ වැකේෂන් එක නෙමෙයි සෑහෙන කාලයකට යන්නේ ලංකාවට. ආපහු වේද නැද්ද කියලා හරියටම විශ්වාසයකුත් නැහැ. ඉතින් අපි විස්තර කියනවා ඔයගොල්ලන්ට මොකද වෙන්නේ කියලා ඉස්සරහට. අපි දෙන්නට එන්න වෙලා ගියා මේ උදේ රූම් එකේ බඩු ටික ලෑස්ති කර ගන්නකොට. ඉතින් ඒ නිසා 8:00 විතර වුණා මෙතෙන්ට එද්දි 10ට ෆ්ලයිට් එක හින්දා ඔක්කොම චෙක් ඉන් වෙලා තමයි මේ දැන් බබාට කෑම කවන්නේ. සුදුමණික මේ පාර ඉතින් මේ කලින් පාර වගේ නෙමෙයි අපිට පොඩ්ඩක් චැලෙන්ජ් මාරම චැලෙන්ජ් සුදුමැණිකද මොනවද මේ සම්බන්ධව කියන්න තියෙන්නේ? සුදුමැණිකද වතුර එපා වෙලා. Emina, what are you doing? Huh? It's very dirty, Emina. Yes, it's very dirty. Sit better like this. You excited? You want to see Amige peta balagana. See your nose, very dirty, Emina. Yes, your nose very dirty. You have to clean. You have to clean Hello, baby. How are you? Can I take Welcome. Thank you. Hi, good morning. All toilets are fitted with smoke detectors and smoking on board this aircraft is forbidden at all times. සුදුමණික. Hello. Hello, Sudama. Emina, how are you? කොහොමද ඔය ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක ගැන එක්ස්ප්ලেইন කරන්න අපිට? Keep it here. Keep here. Yeah. شكرا لكم على اختيار فلاي دبي. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. අපි ගෙදරට කියන්න තුවා ඉතින් ඒ නිසා පික් මියක් දාන්න යනවා දැන්. ඉස්සරහට කියන්න මොකද වෙන්නේ කියලා අපේ වීඩියෝස් වල. චූටි බබාට වැස්ස එන්ජොයි කරන්න මම කලින් පාරේකට කැම්පින් ටෙන්ට් එකක් ගෙනත් තිබුණා. ඉතින් ඒක ගහලා දුන්නා යාට පොඩ්ඩක් කැම්පින් ටෙන්ට් එක ඇතුළට වෙලා ඉන්න.